කොහොමද තේක? රසයිද? රසයි. අපේ ප්‍රනාන්දු ලොක්කගේ තේක තියෙනවනේ. මේ මුළු ගමේ එකටවත් ගන්න බෑ ඒ තේකට. නේද? අපි කලින් දන්නවා නම් මේ පොල්ලෙලි සීන් ඔක්කොම නවත්තලා දාලා දානවා කඩයක්. තේ කඩයක්. ආසිරි රසද තේක? රසයි. බට්ටියකුත් කාලා මයන් ඈ. අනේ එපා සරා. අඩේ එපා ගන්න එපා බං. යකෝ ලව් එකට නෙවත් දෙන්නේ. බත් ටිකක් කාලා යන් කිරි පුතා. බත් එකක් ගහමු ඈ. අනේ සරා කන්න නම් බෑ නේ. බෑ ගන්න එපා බං හැම දෙයකටම. මොනවාද බං මේ හා පුරා කියලා උඹලා මේ දවල් කාලේ අපේ වැඩපළට ආවමයි. මේ මාම් බත් ටිකක් කන්න ඕනේ. නෑ වැඩි සීන්නක් ඕනේ නෑ. අපි නිකන් පොඩියට දාමු. මේ කියන්නේ නිකන් පරිප්පු හොද්දක් හදලා. පරිප්පු හොද්දක් හදලා හොඳ සම්බෝලයක් කොටා ගත්තා නම් ඇතිනේ. හොඳ කරවල කෑල්ලකුත් බදිමු. අම්මඩයඩ ආද කරවල කෑල්ලක් බැදලා සුපරි. සරා අපි කලායතන ඉඳන් ආවේ දැන් ආයේ යන්නත් ඕනේ. නෑ කමන්නේ. ඒ කමන්නේ මාස්ටර්ට කියන්න සරාලා මේ බත් කණ්ඩම කියලා නවත්ත ගත්තා කියලා. මාස්ටර්ට කියලා කියන්න අවුලක් නෑ. මොකද මේ මාස්ටර් මං කියන දේවල් අහනවනේ. නේ බා. මාස්ටර් කොහොමත් අපිට සපෝට්. සුරංග. මාස්ටර් අපිට සපෝට් හින්දානේ උඹේ ඔය චරිතේ උනත් ගලවලා මට දෙන්න ඇත්තේ. නේද බා? ඒ නිසා මුත් හිතන්න එපා. බත් කණ්ඩම කියලා කිව්වා කියපන්. අනේ සරා මේ ඇත්තමයි කියන්නේ. බත් නම් කන්න බෑ. අඩෝ මේ බත් කන්න කිව්වම් බත් කාපන් හරි. නැතන් දන්නවනේ. කන්න කිව්වම කාපන් කොනියා ගේන්ති ගස්සන්න නැතුව. අපිට දුන්න බත් කෑමම උඹලටත් දෙනවා. අපි කාපු බතම උඹලත් කන්න ඕනේ. සරාගේ තියරිය දන්නවනේ. හසිරි? එකට දෙකයි. නෑ එකට දෙකයි කියන එක හරි නෑනේ බං. ඒක කැත වැඩ. අපි ඒව නවත්තලා දෙන්නේ. නේ බා? එකට දෙක ඕනේ නෑ. දෙක නෑ. එකට එකයි. මොකද්ද? මට තේරුන්නේ නෑනේ. බත් එක තැම්බෙනකන් ඉඳහන්කෝ. පෙන්නන්නම් ලස්සන්ට. කිරි පුතා. ටිකක් ඉක්මන් කරලා බත් එක හදලා ගනින්. අයියලා දෙන්නට පරක්කුයි. පව්. පැය භාගයක් දෙන්නකෝ.